මේ මම් පවා කොහෙන් කොහොම මතුවේද කියන්න දන්නේ. කියන දෙයක් තේරෙන සිංහලෙන් කියහන්කෝ අයියේ. මෙහි හයිවේ ඔෆිස් එකේ සැට් එකම මෙහෙන් අයින් කරලා ගෙනියන්න ඉහළ තානාන්තර වලින් තීරණය කරලා. එතකොට ලලිතයාත් අද හෙටම එක්කෝ මැදොය නැත්තම් කොළඹ. ඇත්තම් දොඩොල් නැත්තම් දෙල් කිව්වා වගේ නංගියේ ඔය පේන්න ඉන්න මිනිහා නෙමෙයි නොපෙනෙන්න ඉන්නකොට. ඒ හින්දා උඹලා ඉක්මන් කරලා ඔය කෙල්ලගේ කටයුත්ත පිළිලා කරලා උන්ව එකතෙන් කරන්න බලහල්ලා. මෙහි ආපු දෙතුන් මාසෙන් අපේ කෙල්ලට කොක්ක දාපු ලලිතයා ඔය යන තැනක එකියකට කෙක්ක නොදායි කියලා කොහොමද බං අපි කියන්නේ? ලලිතයා කොක්ක නොදැම්මත් ඔය යන තැනක එකියක් ලලිතයාට කෙක්ක දැම්මොත් මොකද අපි එපයි කියන්නේ? ඒකනේ ඔය ජස්ටින් මල්ලි ඔය කතාවකුත් තියෙන්නේ කොල්ලයි කෙල්ලයි හරියට අර මේ හඳුරයි බල්ලයි වගේ කියලා.